Hi guys, welcome back to Senu Rooms. ගියවරුද්දේ ඩිසෙම්බර් වල අපි ගියා සිඩ්නි, ඒ වගේම තමයි ටස්මේනියා. ඉතින් ගොඩක් දවස් පහ වුණත් මම හිතුවා ඒ මම දැකපු ලස්සන තැන් ඔයගලන්ට එක්ක ෂෙයා කරගන්න. අපි මුලින්ම ගියේ සිඩ්නි. ඉතින් ඔයගොල්ලෝ මේ දැක්කේ ඔක්කොම වීඩියෝ සිඩ්නි වල ඒවා. අපි ආපු දවසේ ඩිනර් වලට එළියට ගියා. ඊට පස්සේ අපි ගියා සී ලයිෆ් එක බලන්න. ඉතින් ඒකේ මොනවද තිබ්බේ කියලා ඔයගොල්ලෝ මේ vlog එකෙන් බලා ගන්න පුළුවන්. ආපෝ අපි ට්‍රේන් එකේ තමයි සී ලයිෆ් එක බලන්න ගියේ. ඉතින් මේ පේන ට්‍රේන් එක ඩබල් ඩෙකර් ට්‍රේන් එකක්. ඉතින් මේක මට ෆස්ට් ටයිම් තමයි එක්ස්පීරියන්ස් එක. මොකද මම හිතන්නේ මෙල්බර්න් වලයි පර්ත් වලයි තාම ඩබල් ඩෙකර් ට්‍රේන්ස් නැහැ. First time going to train. ඉතින් මේ සී ලයිෆ් එක ඇත්තටම අන්ඩර්වෝටර් එක්ස්පීරියන්ස් එකක් වගේ. මේකේ ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් එක එක ජාතියේ මාළු, ජෙලිෆිෂ්ලා, එතකොට සී හෝසස්ලා, ඒ වගේම ෂාක්ලා, පෙන්ගුයින්ස්ලා. ඉතින් ඒ වගේ ලස්සන දේවල් ගොඩක් බලා ගන්න පුළුවන්. ඉතින් මං හිතුවා මේ පාර්ට් එකේදී මම පොඩ්ඩක් කියවන්න නැතුව ඔයගොල්ලන්ට vlog එක එන්ජොයි කරන්න දෙන්න. නේචර් කියන්නේ හරිම පුදුම දෙයක් නේ. මොකද දැන් මේක මෙහෙම බලන් ඉද්දි මම මේ vlog එක හදද්දි මට තේරුණේ හරිම භාවනාවක් වගේ ඕන තරම් වෙලා බලාගෙන ඉන්න පුළුවන්. හරිම ඔළුවට නිදහසක් දැනෙන්නේ. ඊට පස්සේ අපිට පොඩි ඔපචුනිටි එකක් හම්බුණා මේ පේන ස්ටාර්ෆිෂ් ලව අල්ලලා බලන්න. මේගොල්ලන් අපි වතුරෙන් දැක්කම නිකන් හිතෙන්නේ හරිම සොෆ්ට් වගේනේ. ඒ වුණාට අල්ලලා බලද්දි ඒගොල්ලන් මාර හાર્ඩ් ස්කින් එකක් තමයි තියෙන්නේ.
දැන් තමයි මං ආසම තැනට යන්නේ. අපි දැන් යනවා ෂාක් ලව් බලන්න. එහෙනම් යමු. මේ ෂාක් ටනල් එකට ගිය ගමන් මට තිබ්බ ලොකුම වැඩේ තමයි ෂාක් කෙනෙක් එනකොටම ඒක ටාගට් කරලා ෆොටෝ එකක් ගන්න එක. ඉතින් මමයි ආන්ටි කොහොම හරි try කරලා ෆොටෝස් දෙක තුනක් ගත්තා. That one, you will not miss anything. So just once again, if we want to take pictures, please can we do this on the right hand side, leaving the left hand side free for people that want to walk. So if you want to carry on through to that, you will not miss anything. There is another one just around the corner. ඊට පස්සේ අපි යනවා පෙන්ගුයින්ස්ලා බලන්න. ඒගොල්ලෝ මාරම කියුට්. උස්සගෙන ගෙදර එක්කන් එන්න හිතෙනවා. බලන්නකෝ. මෙයාට යන්න විදියක් මෙතන ඉන්න පෙන්ගුයින්ස්ලා වැඩිය ෆ්‍රෙන්ඩ්ලි නැහැ. මං හිතන්නේ ඒගොල්ලන් තමයි ලොක්කෝ. කොහොම හරි අපි මේ කියුට් පෙන්ගුයින්ස්ලා ටික බලලා ඊට පස්සේ යනවා ජෙලිෆිෂ්ලා බලන්න.
මේ මූන්ලයිට් බීච් එක තියෙනවා කියන්නේ වික්ටෝරියා වල ග්‍රේට් ඕෂන් රෝඩ් එකේ යනකොට හම්බෙනවා මූන්ලයිට් හෙඩ් කියලා තැනක්. ඉතින් ඒකෙම පාට් එකක් තමයිලු මේ මූන්ලයිට් බීච් කියලා කියන්නේ. මමත් තාම ගිහිල්ලා නැහැ. නෙක්ස්ට් ටයිම් ගියාම මම ඒක ඔයගලන්ට අරගෙන එන්නම්. ඉතින් ඔන්නොහොම අපේ සී ලයිෆ් එක්ස්පීරියන්ස් එක ඉවර වෙනවා. මේ vlog එක ටිකක් දිගයි. උගලන්ට බෝරින් වගේ හිතෙනවා නම් ස්කිප් කර කර යන්න. ස්කිප් කර කර ගිහිල්ලා ෂාක් ලයි පෙන්ග්වින්ස් ලයි බලන්න අමතක කරන්න එපා. ඊට පස්සේ මං ගියා පොඩි සුවනි එකක් ගන්න. ඇත්තටම මේක මට තිබ්බ හැබිට් එකක් නෙමේ. මම මේක පුරුදු වුණේ ලංකන් අයිලන්ඩ් channel එක කරන හිරුණියක්ගේ. ඊට පස්සේ ඉතින් අපි තව තැන් දෙක තුනකටම ගියා. ඒ ටික මං ඊළඟ vlog එකෙන් අරගෙන එන්නම්. එහෙනම් thank you so much මගේ vlog එක බැලුවට after long time. ඉතින් ඔයගොල්ලෝ මේ vlog එකට කැමති නම් මගේ channel එක subscribe කරන්න අමතක කරන්න එපා. Thank you. Bye.